මහන්සි වෙලා උත්සාහ කරලා කැප වෙලා මොන දේ කළත් ඔයා තවම එකම තැනද? එහෙමනම් මේ වීඩියෝ එක ඔයාට ලැබුණේ හරිම වෙලාවට. මේ වීඩියෝ එක විශ්වයෙන් ඔයාට ලැබෙන ආශිර්වාදයක්. එක විනාඩියක් ඔයා මේ කියන දේවල් අහන්න. ඔයාගේ ජීවිතේට මොකක්ම හරි වෙනසක් මේ වීඩියෝ එක හරහා ලැබෙයි කියලා ඔයාට පොඩි හරි විශ්වාසයක් තියෙනවා නම් විතරක් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මොකද ඔයාගේ ජීවිතය ගැන තීරණ ගන්න ඕනේ ඔයා. මට වඩා ඔයාගේ ජීවිතේ වටින්නේ ඔයාට. මම අද කතා කරන මාතෘකාව තමයි මොනතරම් ප්‍රශ්න තිබුණත් hina වෙලා ඉන්නේ කොහොමද කියන කාරණාව. මේ කාරණාවේදී මට ඔයත් එක්ක කතා කරන්න පැතිකඩ කිහිපයක්ම තියෙනවා. ඔයා හිතන්න ඔයා මේ වීඩියෝ එක බලන මේ මොහොතේ ඔයාගේ හිතේ ලොකු ප්‍රශ්නකින් ඔයා ඉන්නේ. ඔයාගේ ජීවිතය ගැන ලොකු බයකින් ඔයා ඉන්නේ. ඔයා අනාගතයට බයයි. ඒ නිසාම අද ඔයාගේ හිතේ සතුටක් නැහැ. හැබැයි ඔයා විශ්වාස කරනවද මම මෙහෙම කිව්වොත් ඔයාට පුළුවන් වෙනස් වෙන්න. ඔයාට ඕන සතුටින් ඉන්න නේද? ඉතින් අද ඉඳන් සතුටින් ඉන්න පටන් ගන්න. එක පාරටම මෙහෙම කිව්වට ඔයාගේ ඔය යටිසිතේ දැවෙන ගින්දර, ඔයා හිතින් විඳවන කාරණාව එක පාරටම අමතක කරන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ නේද? හැබැයි ඔයා මම මේ කියන දේවල් එක්ක මේ වීඩියෝවට හොඳින් ඇහුම්කන් දුන්නොත් ඔයාට පුළුවන් අද ඉඳන් අලුත් ජීවිතයක් පටන් ගන්න. ඔයා දන්නවද ඔයාට සතුටින් ඉන්න බැරි හේතුව? ඔයා ළඟ මුදල් නැතිකමද? ඔයාට ආදරය කරන කෙනෙක් නැතිකමද? ඔයාව දාලා ගිය කෙනෙක් නිසා හිත රිදෙන එකද? රස්සාවක්, වාහනයක්, ලස්සන නිවසක් හෝ ඔයා ආස කරන මොනම හෝ දෙයක් ඔයා ළඟ නැති එකද? නෑ, මේ එක හේතුවක්වත් නිසා නෙවෙයි ඔයා අසතුටින් කලකිරීමෙන් බයෙන් ජීවත් වෙන්නේ. එහෙමනම් ඒකට හේතුව මොකක්ද? ඒකට ලොකුම හේතුව තමයි ඔයාව සහ ඔයාට අවශ්‍ය දේ තවමත් හරියට තේරුම් නොගත් එක. මම මෙහෙම කිව්වම ඔයාට මොකද හිතුනේ? මම මේ මොකද්ද කියන්නේ? ඔයා චුට්ටක් කල්පනා කරලා බලන්න. ඔයා ළඟ නැති දෙයක්, ඔයා ලබා ගන්න ආස දෙයක් ඔයාට ලැබුණම ඔයාට දැනෙන සතුට මොනතරම් කාලයකටද තියෙන්නේ? මම මේ කතා කරන්නේ භෞතික දේවල් ගැන. ඔයාගේ ජීවිතේ ඔයා බලාපොරොත්තු වෙන භෞතික දේවල් ඔයාට මොනතරම් ලැබුණත් ඔයා කවදාවත් ඒ දේවල් වලින් සෑහීමකටපත් වෙන්නේ නැහැ. හිතන්න ඔයා ළඟ දැන් කිසිම මුදලක් නැහැ. ඔයාට රුපියල් ලක්ෂයක මුදලක් මොනම හරි ක්‍රමයකින් ලැබෙනවා. ඔයා මේ මොහොතට මොනතරම් සතුට වෙනවද? හැබැයි ඒ මුදල ටිකෙන් ටික වියදම් වෙද්දී ඔයා ආයෙමත් හිත රිද්ද ගන්නව නේද? ඔයා ආයෙමත් අර පරණ අසරණ තත්වයටපත් වෙනව නේද? ඉතින් එහෙමනම් මුදල් ඇතුලේ කවදාවත් ඔයා හොයන සතුට ඔයාට ලැබෙන්නේ නැහැ. අනිත් වැදගත්ම කාරණාව තමයි දුකින් කලකිරීමෙන් පසුතැවීමෙන් ඉන්න ඔයා ළඟට කවදාවත් ධනාත්මක දේවල් ආකර්ෂණය වෙන්නේ නැහැ. ඔයා විශ්වාස කළත් නැතත් මේ තමයි විශ්ව නීතිය. ඔයාගෙන්ම අහලා බලන්න. ඇයි ඔයා අසතුටින් ඉන්නේ? ඇයි ඔයා දුකින් ඉන්නේ? ඔයාට මොනවද අවශ්‍ය? මොනවද ඔයා ළඟ තියෙන්නේ? මොනවද ඔයා ළඟ නැත්තේ? ඔයා ලොකු මහන්සියක් දරලා ලබා ගන්න උත්සාහ කරන දේවල් ඇත්තටම ඔයාට අත්‍යවශ්‍යම දේවල්ද? ඒ දේවල් වලට පුළුවන්ද ඔයාව සතුටින් තියන්න? සමහර විට ඔයාට දෙයක් ලබා ගන්න ආසාවක් බලාපොරොත්තුවක් ඇති වෙන්නේ ඔයාට ඒ දේ අත්‍යවශ්‍ය නිසා නෙවෙයි. ඔයා දන්න, ඔයා නිතර දකින තව කෙනෙක්ට ඒ දේවල් තියෙන නිසා වෙන්න පුළුවන්. ඒ කෙනා ඉදිරියේ ඔයා පරාජිතයෙක් වෙන්න අකමැති නිසා වෙන්න පුළුවන්. කොටින්ම කිව්වොත් ඔයා වෙන කවුරුත් ඉදිරියේ වෙන කාටවත් දෙවනි වෙන්න අකමැති නිසා තමයි ඔයාගේ ජීවිතේට ගොඩාක් දේවල් ඔයා ලබා ගන්න උත්සාහ කරන්නේ. හැබැයි ඒ දේවල් ඇතුලේ ඇත්තටම බැලුවොත් ඔයා හොයන සතුට ඔයාට හොයා ගන්න බෑ.
මං ඔයාට රහසක් කියන්නද? ඔයාව සතුටින් තියන්න පුළුවන් එකම කෙනා කවුද දන්නවද? ඔයාම විතරයි. මේ ලෝකේ ඔයාව තේරුම් ගන්න පුළුවන් ඔයා තරම්, ඔයා ගැන දන්න ඔයා තරම්, ඔයාට ආදරය කරන ඔයා තරම්, ඔයා දිනනකම් බලන් ඉන්න ඔයා තරම් වෙන කවුරුවත්ම නැහැ. ඒ නිසා මං ඔයාට නීති 7ක් කියලා දෙන්නම්. මේ නීති 7 ඔයාගේ ජීවිතේට අද ඉඳන් එකතු කරගෙන බලන්න. ඔයාගේ සතුට, ඔයාගේ දිනුම නවත්තන්න කාටවත්ම බැරි වෙයි. ඔන්න එහෙනම් නීති 7. අනිත් අය එක්ක ඔයාගේ ජීවිතේ සංසන්දනය කරන එක නවත්තන්න. අනාගතේ වෙන්න තියෙන දේවල් ඕනෑවට වඩා ඔළුවට බරක් කරගෙන හිතන එක නවත්තන්න. ඔයත් එක්ක කවුරු නොහිටියත් ඔයාව අතාරින්න එපා. ඔයාට ආදරය කරන්න. කරන්න බැරි දෙයක් වුණත් බෑ කියලා අතාරින්න එපා. පෙරදෙන හැම වාරයකම තව තවත් හිතින් ශක්තිමත් වෙන්න. දිනනකම් උත්සාහ කරන්න. ඍණාත්මක සිතුවිලි වලින්, ඍණාත්මක පුද්ගලයින්ගෙන් ඈත් වෙන්න. හැම විටම ධනාත්මක වෙන්න. කවුරුත් කිව්ව පළියට ඔයාට ඔයා ගැන තියෙන විශ්වාසය නැති කරගන්න එපා. ආත්ම විශ්වාසය තියාගන්න. අතීතය නරක වුණත් නරක අතීතයෙන් පාඩම් ඉගෙනගෙන වර්තමාන මොහොත සිහියෙන් සතුටින් ගත කරන්න. මෙන්න මේ නීති 7 ඔයාගේ ජීවිතයට අද ඉඳන් එකතු කරගෙන බලන්න. මුලින්ම ඔයාට එක පාරටම වෙනස් වෙන්න බැරි වෙයි. ඔයා එක දවසක් මම මේ කියපු විදියට කරලා බලන්න. ඔයාට දැනෙන වෙනස, ඔයාට දැනෙන නිදහස, ඔයාට දැනෙන මානසික සුවය තව තවත් විඳින්න කැමති නම් සතියක්, දෙකක්, මාසයක් මේ විදියට ජීවත් වෙලා ඒ ජීවිතයට හුරු වෙන්න. එහෙම කළොත් ඔයාට හිතා ගන්න බැරි විදියට දිගින් දිගටම ඔයාට අවශ්‍ය දේවල්, ඔයා මේ වෙනකම් බලාපොරොත්තු වුණු සතුට ඔයාව හොයාගෙන එන එක කාටවත්ම නවත්තන්න බෑ. ඉතින් මේ වගේ ධනාත්මක පණිවිඩ ඔස්සේ ජීවිතේ සාර්ථක කරගන්න මාත් එක්ක එකතු වෙන්න කැමති නම් channel එකත් subscribe කරලා තියාගන්න. ගිහින් එන්නම් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් පරිස්සමින් සතුටින් ඉන්න.